හායි කොහොමද ඉතින් ඔයාලට මම හිතුවා අද මාළු කරියක් හදන්න රසට සුවඳට පාටට බලමු මම කොහොමද මාළු කරිය හදන්නේ කියලා. මුලින්ම මම මිරිස් කරලක් කපා ගන්නවා. ලොකු මිරිස් කරලක් ගත්තේ. පොඩි මිරිස් කරලක් නම් මිරිස් කරල් දෙකක් ගන්න. මන්නම් හදන්නේ එහෙමයි. අද ලොකු මිරිස් තිබුණ නිසා ලොකු මිරිස් කරලා කීනියට කපා ගත්තා. ඊට පස්සේ ලූණු භාගයක් අරගෙන හොඳට ලියා ගන්නවා පොඩියට. තව සුදු ලූණුත් ඕනයි. සුදු ලූණු ටිකත් හීනියට කපා ගන්නවා. මන්නම් ඉතින් මාළු කරිය හදන්නේ මෙහෙම තමයි. ගොඩක් රසයි. එක එක විදියට මාළු කරි හදනවා කට්ටිය. මේ මම හදන විදිය. ඉතින් කරපිංචත් ඕනයි. කරපිංච ටිකත් හීනියට අපි කපා ගන්න ඕන. මම කලින් මාළු ටික කපලා සෝදලා අයින් කරලා තිබුණේ. දැන් ඉතින් මේ මාළු ටිකට ලුණු එකතු කරගන්නවා. ගම්මිරිසුත් එකතු කරගන්නවා. තව කහ කුඩුත් දාගන්න ඕන. මේ තුනම හොඳට කලවම් වෙනකන් මාළු ටිකට කලවම් වෙනකන් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම මේ මාළු ටික පැත්තකින් තියාගන්නවා. දැන් මම මගේ මාළු එක ගොඩක් රස කරන පේස්ට් එක තමයි හදාගන්න යන්නේ. ඒකට සුදු ලූණුයි සියඹලයි දාලා මම හොඳට කොටා ගත්තා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා හොඳින් රත් වුණාට පස්සේ ඒකට තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ අඹ ඇට වලින් එකතු කරගන්නවා. අඹ ඇට ටිකත් හොඳට පුපුරද්දී ඒකට මම සුදු ලූණු එකතු කරගන්නවා. ඒකටම ලූණුත් එකතු කරගෙන විනාඩියක් විතර කලවම් කරගෙන හොඳට බැද ගන්න ඕන. ඒ ටිකත් හොඳට බැදුනට පස්සේ ඒකට මම කරපිංච පොඩ්ඩක් දාගන්නවා. දැන් නම් මාර සුවඳයි. කරපිංච එකතු කරාම තව සුවඳ වැඩි. ඊට පස්සේ ඒකට මම අවු මිරිස් එකතු කරගන්නවා. හොඳට කලවම් කරගන්නවා. විනාඩියක් විතර හොම බැදුනට පස්සේ මම දැන් ලිපේ ගින්දර අඩු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට මිරිස් කුඩු මේස හැන්දි එකහමාරක් එකතු කරගත්තා. සැරට කන්න කැමති කෙනෙක් නම් ඊට වැඩියෙන් එකතු කරගන්න. 3-5 එකතු කරගත්තා. බැදපු 3-5ත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඔය ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම කලින් අර හදාගත්ත පේස්ට් එක එකතු කරගන්නවා. ඒ පේස්ට් එකට සුදු ලූණුයි ගොරකයි තිබුණනම් තමයි රස ගොඩක්. මට ගොරක තිබුණ නැති නිසා මම සියඹල එකතු කරගත්තා. ඒකට තව කරදමුංගු ඇටයකුත් දැම්මනම් ගොඩක් සුවඳයි. ඒ වගේම රසයි. මට කරදමුංගු තිබුණේ නැති නිසා මම සුදු ලූණුයි සියඹලයි විතරයි දැම්මේ. තව මේකට කුරුදු ඕනයි. මම කුරුදු කුඩු ටිකක් එකතු කරගත්තා. මේ ටික හොඳට කලවම් කරගෙන වතුර ටිකක් එකතු කරගත්තා. දැන් මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේක හොඳට හදාගත්තම තමයි හොඳට රස වගේම හොඳ සුවඳකුත් එන්නේ.
විනාඩියක් විතර ලිපේ තියලා මෙහෙම බුබුලු නටනකම් ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි මම අර කලින් සීසන් වෙන්න තියපු මාළු ටික එකතු කරගත්තේ. මාළු ටික එකතු කරගෙන ටික වෙලාවක් තියන්න ඕනේ. මේ හරියටම විනාඩි 5කට පස්සේ මාළු ටික පොඩි වෙන්නේ නැති විදියට පොඩ්ඩක් එහා මෙහා කරගෙන මම තව පොඩි වෙලාවක් තියාගන්නවා. දැන් මේ හරියටම විනාඩි 13කට පස්සේ තමා දැන් නම් මගේ මාළු කරිය හොඳට පැහිලා තියෙන්නේ. මං ඉතින් සාමාන්‍යයෙන් මාළු කරියක් හදනකොට ඒ මාළු කරිය පැහුනට පස්සේ කූටිට ගම්මිරිස් කුඩු ටිකක් ඉහා ගන්නවා. මම දැනුත් ඉතින් මේ ගම්මිරිස් කුඩු පොඩ්ඩක් මාළු ටික උඩට ඉහා ගන්නවා. එතකොට තමයි ගොඩක්ම රස. ඉතින් මේ වෙලාවේ අපි ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කර ගන්න ඕනේ. තව ටිකක් මාළු කරිය හිඳෙන්න ඕන නම් ගින්දර අඩු කරලා ලිපේ තියාගන්න. මට නම් මේ ගන්න තමයි හොඳ. ඊට පස්සේ අවසානයේ කරපිංච පොඩ්ඩක් දාගන්නවා උඩට. දැන් ඉතින් මගේ මාළු කරිය හදලා ඉවරයි. බලන්නකෝ ඉතින් මගේ මාළු කරිය ලස්සන රස වගේම සුවඳත් ඒ වගේමයි. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්න.